කවදා හරි දැකලා තියෙනවද ගොඩනැගිල්ලේ එක බ්ලූප්‍රින්ට් එකක්? ඒ කියන්නේ අර සැලැස්ම. හරිම පිළිවෙලයි නේද? හැමදේම නූලට තියෙනවා. හැබැයි ඒ බ්ලූප්‍රින්ට් එක බලලා හදන ඇත්තම ගොඩනැගිල්ල. අන්න ඒක ඊට වඩා ගොඩක් සංකීර්ණ කතාවක්. ඉතින් අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අධ්‍යාපන ලෝකයේ තියෙන අන්න ඒ වගේම කතාවක් ගැන. ඒ තමයි විෂයමාලාව ක්‍රියාත්මක කිරීම. සරලවම කිව්වොත් කඩදාසියක තියෙන සැලැස්මක් ඇත්තම පන්ති කාමරයක් බවට පත්වෙන හැටි. හැබැයි මේන හිතන්න ඕන ප්‍රශ්නයක්. ලෝකේ ඉන දක්ෂම අධ්‍යාපනඥයෝ එකතු වෙලා හොඳටම පරිශ්‍රණය කරලා හදන සුපිරිම අධ්‍යාපන සැලසුම් පන්ති කාමරයට ගියාම ඇයි හරියටම ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ? ඇයි බලාපොරොත්තු වුණු ප්‍රතිඵල නොලැබී යන්නේ? අනේ ඒක තමයි අද අපි මේ විග්‍රහයෙන් ගැඹුරටම හොයලා බලන්න යන කාරණේ. මෙන්න තියෙනවා කතාවේ හරයම. එක පැත්තකින් තියෙනවා සැලැස්ම. ඒ කියන්නේ කඩදාසි උඩ තියෙන පිළිවෙල, තාර්කික විෂයමාලාව හැමදේම පැහැදිලි නූලට තියෙනවා. අනිත් පැත්තේ තියෙන්නේ ගොඩනැගිල්ල. ඒ කියන්නේ ඇත්තම පන්ති කාමරය. ඒක නම් ගතිකයි, සමහර වෙලාවට ටිකක් අවුල් සහගතයි, අනපේක්ෂිත දේවල් වලින් පිරීලා. ඉතින් මේ දෙක අතර තියෙන ગેප් එක අන්න ඒක තමයි හැමදේම තීරණය කරන්නේ. එහෙනම් ප්‍රශ්නේ තමයි කොහොමද අපි මේ පරතරය නැති කරන්නේ? හොඳයි. අර පාලම හදන්න පටන් ගන්න කාලෙන් අපි හරියටම තේරුම් ගමු මේ සැලැස්මයි යථාර්ථයයි අතර තියෙන පරතරය මොකක්ද කියලා. මොකද ඕනම ප්‍රශ්නයක් විසඳන්න කලින් ඒක හරියටම හඳුනගන්න එපායි. මුලින්ම අපි මේ වචනේ තේරුම හරියටම අල්ලගමු. විෂයමාලාව ක්‍රියාත්මක කිරීම සරලවම කිව්වොත් මේ කියන්නේ නිල වශයෙන් දීලා තියෙන පාඨමාලා, විෂය නිර්දේශ වගේ දේවල් ඇත්තටම පන්ති කාමරයේදී ක්‍රියාවට නංවන එක. අනේ ඒක තමයි අර අපි කතා කරපු සැලැස්මයි ඉගෙන ගන්න අයගේ සැබෑ අත්දැකීමුයි අතර තියෙන පාලම. හරි. දැන් මේ ગેප් එක ගැන අපිට අදහසක් තියෙනවා. එහෙනම් ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද මේක පියවන්නේ? කොහොමද ශක්තිමත් පාලමක් හදන්නේ? වාසනාවකට වගේ මේකට අනුගමනය කරන්න පුළුවන් නිශ්චිත ක්‍රියාවලියක් තියෙනවා. අපි ගොඩනැගිල්ලේ හදන්න කලින් බලමුකෝ මුලින්ම සැලැස්ම හදන විදිහ. ඒ කියන්නේ විෂයමාලා සංවර්ධන ක්‍රියාවලිය. හරි. මෙන්න තියෙනවා කඩදාසිය උඩ තියෙන පරිපූර්ණ ක්‍රියාවලිය. අපි පියවරෙන් පියවර යමු. 1. ඉගෙන ගන්න අයගේ අවශ්‍යතා මොනවද කියලා හොයනවා. 2. ඒ අවශ්‍යතාවලින් වැදගත්ම දේවල් වලට ප්‍රමුඛතාවය දෙනවා. 3. සම්පත් හොයනවා. පාසල ඇතුලෙන් වගේම පිටතිනුත්. ඊට පස්සේ තමයි 4 වෙනි පියවර විදිහට විෂයමාලා වැඩසටහන සැලසුම් කරන්නේ. 5. වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අවසාන වශයෙන් 6 වෙනි පියවර මේ ඔක්කොම සාර්ථකද කියන ඇගීමක් කරනවා. බලනකොට හරිම තාර්කිකයි පිළිවෙලයි නේද? හැබැයි මතක තියාගන්න මේ තමයි සැලැස්ම. හරි. දැන් සැලැස්ම රෙඩි. සමහරු නම් කියන්නේ ඒක තමයි වැඩේ ලේසිම කොටස කියලා. දැන් තමයි නියම අභියෝගේ පටන් ගන්නෙ. ඒ තමයි මේ කඩදාසියේ තියෙන දේ ඇත්ත ගොඩනැගිල්ලක් බවට පත් කරන එක. ඉතින් මේකට ඒක ක්‍රමයක් නෙවෙයි තියෙන්නේ, විවිධ උපාය මාර්ග එහෙමත් නැත්නම් මොඩල්ස් තියෙනවා. මෙතන තියෙන්නේ ඒ වගේ ප්‍රධාන ආකෘති 4ක්. අපි මේවා ගැන ලොකුවට ගැඹුරට යන්නේ නැහැ. ඒත් පොඩි අදහසක් ගමු. ORC මොඩල් එකෙන් බලන්නේ අලුත් දෙයකට එන විරෝධය නැති කරන්නේ කොහොමද කියලා. LOC මොඩල් එක නායකත්වය සහ බාධක ගැන කතා කරනවා. ලින්කේජ් මොඩල් එකේ හරය තමයි මේකට සම්බන්ධ හැමෝම එකට එකතු කරන එක. RCA මොඩල් එකෙන් වෙනසක් ඇති කරන නියෝජිතයෝ පාවිච්චි කරලා වැඩේ සාර්ථක කරගන්න හැටි කියනවා. පේනවනේ එක එක මොඩල් එකෙන් බලන්නේ එක එක පැටර්න්. හැබැයි මොන මොඩල් එක මොන සැලැස්ම තිබුණත් වැඩක් නැහැ. මේ හැමදේම අන්තිමට රඳා පවතින්නේ එකම එක දෙයක් මත. ඒ තමයි මිනිස් සාධකය. ඒ කියන්නේ මේ ගොඩනැගිල්ල ඇත්තටම හදන කට්ටිය. මේ කණ්ඩායමේ ඉන්න ප්‍රධානම වැඩකාරියෝ තමයි ගුරුවරු. එයාලා තමයි අර සැලැස්ම අතට අරගෙන දවසින් දවස ගඩොලින් ගඩොල තියලා පන්ති කාමරේ කියන ගොඩනැගිල්ල හදන්නේ. විෂයමාලාම ඇත්තටම ක්‍රියාත්මක කරන ප්‍රධානම චරිතය යාලා. ඊළඟට ඉන්නවා හරියට සයිට් මැනේජර්ස්ලා වගේ කට්ටියක්. ඒ තමයි විදුහල්පතිවරු සහ පාසල් පරිපාලකයෝ. මුළු ක්‍රියාවදියම කළමනාකරණය කරන්න අවශ්‍ය බඩුමුට්ටු, ඒ කියන්නේ සම්පත් ලබා දෙන වැඩේ හරියට යනවද කියලා බලන වගකීම තියෙන්නේ යාලට. ඒ වගේම අමතක කරන්නම බැරි සහායක පද්ධතියක් තියෙනවා. දෙමාපියන් සහ ප්‍රජාව. එයාලගේ මැදිහත් වීමයි සහයෝගයයි නැතුව මේ වැඩේ සාර්ථක කරගන්න හරිම අමාරුයි. හැබැයි මේ හැමෝටම වඩා මේ මුළු වැඩේම කාවෙනවද? මේ හදන ගොඩනැගිල්ල ඇත්තටම ඉන්නේ යන්නේ කවුද? ඒ තමයි සිසුන්. මුළු විෂයමාලාවෙම කේන්ද්‍ර වෙන්න ඕනේ යාලා. හරි, දැන් බලන්නකෝ අපිට ඉන්නවා ගොඩනැගිල්ල හදන ගුරුවරු. ඒක කළමනාකරණය කරන විදුහල්පතිවරු. උදව් කරන දෙමාපියන්. ඒ වගේම මේකේ ඉන්න සිසුන්.
එහෙමනම් මේ හැමෝම ඉඳලත් ඒ තාමත් හොඳම සැලසුම් පවා අසාර්ථක වෙන්නේ අපි දැන් බලමු ඒකට හේතු වෙන සැබෑම අභියෝග මොනවද කියලා. මෙන්න මේ උපුටා දැක්වීමෙන් ඒකට හරිම ප්‍රබල පිළිතුරක් දෙනවා. සාර්ථක වේයම ක්‍රියාත්මක කරනවා කියන්නේ බොහෝ වෙලාවට පුරුදු වෙනස් කරන එකක්. වෙන විදිහකට කිව්වොත් ඒක සංස්කෘතික වෙනසක්. ඒ කියන්නේ මේක නිකම්ම ටෙක්නිකල් දෙයක් නෙමෙයි. මේක මිනිසුන්ගේ පුරුදු විශ්වාස වෙනස් කරන කපාවක්. මෙන්න දෙනා ප්‍රධාන අභියෝග කිහිපයක්. පළවෙනි එක මිනිසුන්ගේ හිතේ ගැඹුරටම තියෙන විශ්වාස වෙනස් කරන එක හරිම අමාරුයි. අධ්‍යාපනය කියන්නේ පරම්පරා ගානක් තිස්සෙන දෙයක්නේ. ඉතින් අර අපි ඉගෙනගත්ත විදිහ වෙනස් කරන එක ලේසි නෑ. ඒකට කාලය යනවා. දෙවෙනි එක ගුරු කේන්ද්‍රීය මොඩල් එකේ ඉඳන් ශිෂ්‍ය කේන්ද්‍රීය මොඩල් එකකට මාරු වෙන එක. මේක නිකම්ම ක්‍රමයක් වෙනස් කරනව නෙවෙයි. මේක බලයයි වගකීමුයි අතහරිනවා වගේ වැඩක්. ඒ වගේම තවත් ලොකු ප්‍රශ්නයක් තමයි ප්‍රතිපත්ති හදන අයයි ඒවා පන්තිය ක්‍රියාත්මක කරන ගුරුවරුයි අතර තියෙන තොරතුරු පරතරය. උඩ ඉඳන් හිතන දේයි පන්ති ඇතුලේ තියෙන ඇත්ත తත්වයයි අතර ලොකු ગેප් එකක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම අභියෝග එක්ක කොහොමද සාර්ථක වෙන්නේ? සැලසුම් ෆේල් වෙන්න මෙච්චර හේතු තියෙනවනම් සාර්ථකත්වයට පාර තියෙන්නේ කොහෙද? ඇත්තටම මොකද්ද මේ හැම දෙයකම සැබෑ අතිවාරම? සැබෑ අතිවාරම කියන්නේ නිකම්ම පරිපූර්ණ සැලැස්ම නෙවෙයි. ඒ තමයි මිනිස්සු එයාලා අතර තියෙන sannivedaniya සහ වෙනස් වෙන තත්වයන්ට හැඩ ගැහෙන්න තියෙන හැකියාව. හොඳම ගොඩනැගිල්ල හදන්න නම් සුපිරි සැලැස්මක් වගේම දක්ෂ, එකමුතු සහ නම්‍යශීලී වැඩ කණ්ඩායමක් ඕනෙමයි. අවසාන වශයෙන් මොහොතකට නතර වෙලා මේ ගැන හිතමු. Taman ලැබූ අධ්‍යාපන අත්දැකීම දිහා ආයෙත් හැරිලා බැලුවොත් ඒ ගමන හැඩගැස්වපු ඒත් එදාට නොපෙනුන බලවේග මොනවද? ඒක නිකම්ම විෂය නිර්දේශයක් කියන සැලැස්ම විතරක්මද? නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු මිනිස්සු එක්ක සම්බන්ධ ගොඩනැගිල්ලක් ගැන කතාවක්ද?